අපි පොඩි කාලේ කවුද අපි බලාගන්නේ? අපේ දෙමාපියෝ. දෙමාපියෝ අපි බලාගද්දී අපිට පින් සිද්ධ වෙනවද? නැහැ. හැබැයි ගොඩක් පින් ගෙවෙන්නේ නැද්ද? මොකද ಗುಣ මහත්යෙන් ගොඩක් වැඩිනේ පින්වතුනි. අම්මා තාත්තා කියන දෙන්න. එතකොට ඒ අයගෙන් අපිට වැඩ කරනකොට අපේ පින ගොඩක් ඉක්මනට ගෙවෙනවා. මොන දැන් අවුරුදු 20ක් ලැබිලා ඉගෙනගෙනත් ඉන්නවා, අත්දැකීමුත් තියෙනවා. දැන් රස්සාවක් කරගෙන කීයක් හරි හම්බ කරගෙන දැන් පින් කරගන්න පුළුවන් වයසට ඇවිල්ලා තියෙනවා. කාට කළාද? දෙමාපියන්ට කළා. මොකද දෙමාපියන්ට කරන තරම් පිනක් වෙන්නේ නැහැ පින්වතුනි වෙන කෙනෙක්ට කරා කියලා. නමුත් දැන් බලන්න පින්නේ සාමාන්‍ය වයස අවුරුදු 20ක් වුණාට පස්සේ මොකක්ද මේ මිනිස්සු කරන්නේ? අම්මයි තාත්තයි අතහැරලා දාලා කවුරු හරි වෙන කෙනෙක් අසාද බැඳලා ගෙදරින් යනවා නේද? ඔබ දන්න ඕනේ පින්වතුනි ගොඩක් දුරට ගියාට පස්සේ කොයිතරම්ද අම්මට තමන්ගේ අම්මට තාත්තට කරන්න හම්බෙන්නේ කියලා. ගොඩක් මිනිස්සු දන්නේ නැහැ පින්වතුනි අම්මට තාත්තට කරන එක කොච්චර පින්ද කියලා. පින්වතුනි පුළුවන් තරම් කරන්න දෙමාපියන්ට. මොකද ඔබ ගාව තාම දෙමාපියෝ ජීවිතුන් අතර ඉන්නවා නම් මේ කියන ටික දැන් ඔබට තේරෙනවා නම් පින්වතුනි ඔබ මහ පුදුම වාසනාවන්ත මිනිසෙක්. දෙමාපියෝ නම් පින්වතුනි අත් දිගහැරලා කරන්න.